අපි මේක කලින් කිව්වා දෙයක් නොවන ස්වභාවයෙන් මේ කතාව සිද්ධ වෙනවා. දෙයක් නොවන සතුටක්, දෙයක් නොවන දුකක්, දෙයක් නොවන ආදරයක්, දෙයක් නොවන ගිලක් කියන. මේක මේ දහම තුල තියෙන පරිණතම අවස්ථාව. මේක කවදා පෘථග්ජනයෙකුට හොයන්න බෑ. කවදාවත් පෘථග්ජනෙකුට මේක හම්බෙන්නේ. ලෝකේ ඇත්ත කරගත්ත කෙනෙකුට, තමන් ඉන්නවා කියලා ගත්ත කෙනෙකුට, පුජ්‍යල භාවයෙන් ඉන්න කෙනෙකුට කවදාවත් දෙයක් නොවන දුකක්, දෙයක් නොවන සතුටක්, දෙයක් නොවන ආදරයක්, දෙයක් නොවන ගිල්ලක් කියන එක හම්බෙන්නේ. කවදාවත් හම්බෙන්නේ. හැබැයි ආර්ය භූමියේ පුජ්‍යල භාවයෙන් එහාට ගියාට පස්සේ මේ සියල්ල අවබෝධ වුණාට පස්සේ මේ කම්පිත සියල්ල ආලෝකයේ ශබ්දයේ කියලාවත් මේ සිතිවිලිවත් ඇත්ත නොවන තරක ඔබට මොකක්වත් දෙයක් වෙන්නේ. අපි මෙතනදී ඔබට කිව්වා සාමාන්‍ය එක තැනක තියෙන කම්පන ගේ කම්පනයක් විතරයි. ඒකදී උදේ කම්පනයක් විතරයි. අපිට මේ ප්‍රශ්න දාන විදිහට මේ උත්තර දෙන්න ඕනේ. අපි කිව්වා මේ ගැටීමට දෙයක් වෙන්නේ නැති ගැටීමකුත් තියෙනවා කියලා. අර දෙයක් නොවන ගිල්ලක් තියෙන තැන. අපි දෙයක් නොවන ස්වභාවයේ දුකකුත් තියෙනවා. දෙයක් නොවන ස්වභාවයේ සතුටකුත් තියෙනවා. ඇයි මේකට හේතුව මෙතන පුජ්‍යල භාවයේ සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා. ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකිනකොට පුජ්‍යලයක් නැති බව අවබෝධ වෙනකොට ප්‍රත්‍යක්ෂ ඥානයත් තුළ සක්කාය දිට්ඨි ප්‍රහීන. එතකොට දෙයක් වෙනවා නම් කෙනෙක් ඉන්නවා. එහෙනම් මෙතන ආත්ම දෘෂ්ටිය දුර වෙනකොට කෙනා නැති වෙන තැන සියල්ලම දෙයක් නොවන ස්වභාවයෙන් මතුවෙනවා. එකකට දෙයක් වෙන්නේ නැහැ. ඔන්න ඔතනයි ආයතන මට්ටම යාට අසුවේ. එතකොට හැමතිස්සෙම එතන කම්පනයක් විතරයි. යන්නේ තතතර විපස්සට කියන්නේ. එතකොට ඔබ හිතන්න දැන් අපි හිතමු දැන් මෙතන පිච්ච මලක් තියෙනවා. දැන් පිච්ච මල සුවඳයි. පිච්ච මලේ කතාව එකක්. දැන් තව තැනක තියෙනවා අරලිය මල. දැන් අරලිය මලේ කතාව වෙනස් අරලිය මලේ නේද? වෙනම කම්පනයක්. තව තැනක රෝස මලක් තියෙනවා. ওই කතාව වෙනස් ඒක රෝස මල. දැන් මෙයාට අපි හිතමු ආදරයක් ඇති වෙනවා කියලා. දැන් පිච්ච මලට එන ආදරය ඒ සුවඳේ කම්පණය වෙන එකක්. හැබැයි අරලිය මලේ කතාව වෙන එක. මෙතන රෝස මලක් තියෙනවා ඒක වෙන එකක්. නෙළුම් මලක් තියෙනවා ඒක වෙන එකක්. මෙන්න මේ විදිහට අපි හිතමු දැන් මේ කැලේ ගස් තියෙනවා. එක ගහක් මාර ගහ. අනිත් එක උණ ගහක්. අනිත් එක පොල් ගහක්. අනිත් එක පඳුරක්. දැන් මෙයාට මේ මාර ගහට නැද්ද ආදරයක්? එනවා ආදරයක්. දැන් මෙයාට පොල් ගහට තෙල් නැද්ද? එහෙම සිතක් එනවා. එයාට උණ පඳුර දැක්කම එහෙම එකක් එන්නේ නැද්ද? උණ පඳුරට කැමති අය ඉන්නවා. මේ රමණීය වනපෙත සුන්දරයි කිව්වා වගේ. එතකොට මේ එකකට එන්නේ එකම ආදරයක්ද? ඔය හැමතැනටම තියෙන ආදරයක් නේ. දරුවට තියෙන ආදරේ, අම්මට තියෙන ආදරේ, මේ ගස් වලට තියෙන ආදරේ, ඉරට හඳට තියෙන ආදරේ වගේ ඔක්කොම තියෙන එක කම්පන ගොඩක්. ආදරයක් කරන කම්පන. ඒක එකකට වෙනස් නේද? එකකට වෙනස් නේද? එකකට දෙයක් නොවන ආදරයක් කිය ඔන්න ඕකට. ඔය එකකට එකක් සමාන නැහැ. දැන් ඔබ හිතන්න ඔබ තරුණ දරුවෙක් කියලා. ඔය තරුණ දරුවන්ගේ ප්‍රශ්න ගොඩක් විසඳෙනවා මෙන්න මේක ගත්තාම. මේ ආරණසට කියන ඉල්ලම කියන්න ඕනේ. ඔබ එක දරුවෙකුට පිහින් යනලා මරන්නේ එයා ඔයාට ආදරේ නැහැ කියලා. එයා ඔයාට ඇත්තටම එයා ඔයාට ආදරේ. එයා ඊට පස්සේ තව කෙනෙක්ට එයාට එනවා තව වෙනස් ආකාරයක ආදරේ. ඒතකොට ඒක මෙයාට දරා ගන්න බෑ. ඒතකොට මෙයා එයාට පිහින් යනලා මරන්නේ. ඒතකොට මෙයාගේ ආදරේ ගෑල්ලම එක නැති වෙලාද? නැති වෙලා නැහැ. ඇයි ඒක වෙන කම්පනයක්. එයාට ඒක පිහින් අයින මොහොතේ එයාට ඒක සීවේ. ඒත් එයාට ආදර සිතක් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ පිහින් යනකොට කෙනා ද්වේෂයක් ඇති වෙලා මෙයා තව කෙනෙක් එක්ක කතා කරනවා දැකලා පිහින් අනින්නේ. මේ කැම්පස් එකේ කරලා මේ පිහින් අල්ල මැරුවා. ගෑල්ලාමේ ඒ කතාව මේ කියන්නේ. එතකොට මේ ගෑනු ළමයා පිහින් අනින මොහොතේ මෙයාට වෛරයක් ඇති වෙන්නේ නැහැ. ඇයි එයාත් එක්ක හිටපු ආකාරයේ අරයට එනකොට එන්නේ ආදර සිතක්මයි. එතකොට ඒ ගෑනු ළමයා වෙන කෙනෙක් එක්ක කතා කරනකොට ඒ ආදරෙද මේ තියෙන්නේ. අර ගස් වලට තියෙන කතාව. ඒක නෙමෙයි. කාටද වැරදුනේ? සිත ගැන අවබෝධයක් නැති මේ ලෝකේ ඇත්ත කරගත්ත මිත්‍යා දෘෂ්ටික පෘථග්ජන භූමියේ ඉන්න මිනිස්සයා මේවත් එක්ක ගිනි ගන්නවා. මේක තේරෙන්නේ නැතුව. මේ කෙනෙකුට එන කතාව වෙන එකක්. ඒක අපි ඔබට කිව්වේ ඔබ ගෙදර විරිලන. තමන්ගේ ස්වාමි පුරුෂයා මොකක් හරි දෙයකට ඔය රස්සා කරනකොට වැඩ කරනකොට මිනිස්සුත් එක්ක වැඩ කරා. තාත් එක්ක හරි කතා කරනවා දැක්කහම අර තණ්හාවට මගේ කරගෙන ඒ මනුස්සයාට ඒ කරන මේ අපරාධයක්. ඇයි? එයා වෙන කෙනෙක් එක්ක කතා කරා කියලා එයාට නේද ගෙදර කැම ටික හරියට දෙන්නේ නැත්නම් කතා කරන්නේ නැත්නම් එයාට කේන්තියක් ඇති වෙනවනම් ඔයා එහෙමයි කියලා බයිනවනම් ඒක වැරදි.
ඇයි අපි කියන්නේ අම්මට අපි කියන්නේ ඒ විනිදට කියන්නේ වා සද්ද නැතුව බලන් ඉන්න අර දවසක් ස්වර්ණවාදී කිව්වා වගේ කුරුල්ල අහසේ පියාඹනවා ඒක දිහා බලන් ඉන්න කිව්වා. ඒකට හේතුව එයාට මෙයාට තියෙන ආදරේ කවදාවත් නැති වෙන්නේ. මෙයා ඔය කොච්චර කතා බහ කරත් මෙයා මේ gedara හුරුව එයත් එක්ක තියෙන ඒ ආදරේ හැමදාම පවතින. අපේ කාන්තාවයි මේක දැනගන්න ඕනේ. කවදාවත් මේවට වෙනස්කම් කරන්න යන්න එපා. ඒක ඔබ අපරාධයක් කරන්නේ. මොකද මේ යුගයේ ඇත්තටම රස්සාවක් කරනකොට වැඩ කරනකොට මිනිස්සු විදියට හැමෝම මෛත්‍රී සිතින් කටයුතු කරන්නේ. කවුරුත් ගැටෙන විදියට කටයුතු කරන්න හොඳ නැහැ. අපි මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ මෙත්තා ගුණය කොහොමද ඇති වෙන්නේ කියන්නේ. මුදිතා ගුණය කොහොමද ඇති වෙන්නේ කියන්නේ. මෙත්තා කරුණා මුදිතා ගුණය එන්නේ කොහොමද? ඔබ මමත්වයේ පිට දකින්න. ආත්ම තණ්හාව අයින් කරන්න. ඔබ සබහ දහම දකින්න. ඔබ මේ හැම දෙයක්ම ලස්සනට දකින්න. ඒ ලස්සන කතාව අහන්න. මමත්වයේ නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබ සුන්දර මිනිස්සෙක් වෙන්න. මමත්වයේ පිට දැකපු සුන්දර මිනිස්සෙක් වෙන්න. ලෝකේ හරි ලස්සනයි. ඔබේ හදවතේ මමත්වය අයින් කරන්න. මගේ කියලා තණ්හාවෙන් බැඳ ගන්න ස්වභාවය වෙනස් කරන්න. මෙතන කෙනෙක් නැති බව දකින්න. මේක ධර්මතාවයක් කියලා දකින්න. එතකොට ලස්සන ලෝකයක් ඔබට හම්බ වෙනවා. ඔය ගෙදරවල තියෙන ප්‍රශ්න, ඔය එක එක්කෙනාගේ තියෙන ප්‍රශ්න ඔක්කොම එක වල්ලේට අර අඹගිනි නැට්ටට ගැහුවාගේ තේරම අඹ ටික දිමට වැටෙනවා වගේ විසදෙනවා. ප්‍රශ්න තේරම අවසానයි. ධර්මයේ හරියට දකින්න ඕන. ධර්මයේ තුල පුජ්‍යල කතාව නෑ. මේ ධර්මයේ නැතිවීම තුළ මේ හේතුඵල ධම මේ ධර්මතාවයේ මිනිස්යන්ට අහිමි වීම තුළ මිනිස්ය පුජ්‍යල භාවය හදාගෙන ලෝකයක් හදාගෙන දෙයක් කරගෙන අන්තර කර්මයේ හොඳ නරක කියලා අන්ත හදාගෙන හොඳ දෙයක් කරලා හොඳ නරක දෙයක් කරලා නරක තැනක කියලා භවගාමි කතාවක් හදාගෙන අන්තිමටම සතරකුත් හදාගෙන මිනිස්සු දුක් විඳිනවා. අත්තම කිව්වොත් මේ මොහොතේ මේ සිතේ දෙයක් නැහැ කියන්නේ භව නිරෝධය දකින්න. මෙතන දෙයක් තිබ්බොත් භවයේ ඇත්ත වෙලා ඔබ දුක් විඳිනවා. මෙතන දෙයක් නැත්තම් මේ අරමුණ මේ සිතේ ඔබ නිවන් දකින්න. එතනයි තියෙන භව උදුරා දැවීම, භව උද්ද වීම, බෞද්ධයාගේ කතාව. ඔබ බෞද්ධයෝ වෙන්න ඕනේ. ඔය ඔක්කොම ප්‍රශ්න වලට විසඳුමක් තියෙනවා. නැත්ති මේ සරණංගඤ්ඤං බෞද්ධ කියන බුද්ධ වීම. මේක ආගමක් නෙමෙයි. මේක ධර්මතාව. එනවා බුද්ධ පුත්‍රයෙක් වෙන. බුද්ධ කියන්නේ පුජ්‍යලෙක් නෙමෙයි. මෙතන දෙයක් නැති බව දකින්න තැන ඒ බුද්ධ භාවය. ඒ අකම්පි. ඒ ලෝකේ මිදීම. ඒ මහා සතරෝගේ අවසානය. මේ ෂණ සම්පත්තිය කියන්නේ මේ ෂනේ අතරම සියල්ල අහෝසි. එතනට එන්න. එහෙනම් ධර්මයේ දකින්නවා කියන්නේ ධර්මතාවයේ දකින්නවා නැති මේ සරණංගඤ්ඤං ධම්මෝ මේ සරණංගඤ්ඤ. ඔබ ධර්මයේ දකින්නවා නම් වෙන ඔබට අසරණ වෙන හේතු නැහැ. ඔබ අසරණ කමින් මිදෙනවා. නැති මේ සරණංගඤ්ඤං බුද්ධෝ මේ සරණවරක්. එහෙනම් මේ එතන සිත අපහැරන තැන මේ අරමුණ එතන අන්න සියල්ල ගසා දැමුවා වගේ බුද්ධ වෙන තැන සංඝ ගසා දැමීම රාගදේශමෝ සංසිඳන තැන සියල්ල අතහැර නැති මේ සරණංගඤ්ඤ සංගෝගස් තමයි ඔබේ ගමන යන්නේ මේ තෙරුවන් සරණයි ඔබට තෙරුවන් සරණයි ඔබ සීලෝචකේ නිදහස් බුදු කෙනෙක් ලෝකෙට පහළලා දේශනා කරන්නේ මේ සුන්දර නිවන්. මේ නිවනෙන් එහා දෙයක් ඔබට හම්බ වෙන්නේ නැහැ. මේක තවත් අර දිව්‍ය ලෝකේ වැවුව දෙවියෝ ගාවට යනවා කියන ඒ කාන්තාරේ නෙමෙයි.